දෙවියන් වහන්සේව අපේ පියවි දෙනෙතට නොපෙනුනත් උන්වහන්සේ අපේ ජීවිතවලට ගොඩාක් දැනෙනවා. දෙවියන් වහන්සේගේ අත්දැකීම කියන්නේ ඒකයි. දේව අත්දැකීම කියන්නේ අපිට දැනෙන දේ. අපි ජීවිතේ හිතන දේට වඩා අපිට උන්වහන්සේව දැනෙන මොහොතවල්. ප්‍රේමවන්තයනි, අද අපි දකිනවා දේව වචනේ ස්වාමීන් වහන්සේ සම්රිතාන ස්ත්‍රියව සුවපත් කරලා උන්වහන්සේ ඊළඟට යද්දී අපිට හමු වෙනවා රාජ්‍ය නිලධාරියාගේ පුත්‍රයා සුව කිරීමේ සිදුවීම. ප්‍රේමවන්තයනි, බලන්න මේ අත්දැකීම් දෙකේම සම්රිතානු ජාතකයේ අවසානයේදී බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා අපි දැන් උන්වහන්සේව දන්නේ අපිට කවුරුත් කියපු නිසා නෙවෙයි, අපි විසින්ම අත්දැකපු නිසා. ඒ වගේම තමයි අපි අද දවසේ දේ වචනේ දකිනවා මේ රාජ්‍ය නිලධාරියා, රෝම රාජ්‍ය නිලධාරියාගේ පුතා සුව කිරීමත් එක්ක ඔහුගේ පවුලේ අය අවසානයේදී ක්‍රිස්තුන් වහන්සේව අදහගත්තා. එතන මේ අදහ ගන්න ප්‍රධානතම හේතුව තමන්ගේ පෞද්ගලික අත්දැකීම. ප්‍රේමාන්තිය නිසා මතක තියාගන්න, කතෝලික ජීවිතේ පැවැත්මක් නැහැ අත්දැකීමකින් තොරව. අත්දකින්නට ඕන ස්වාමීන් වහන්සේ තුල අපිට ගොඩ නැගෙන්නට. අපි අද දවසේ දේ වචනේ දකිනවා ස්වාමීන් වහන්සේ මේ දරුවව සුව කිරීම. රාජ්‍ය නිලධාරියා ජේසුට කියද්දී ඔබ වහන්සේ යමු මාත් එක්ක. ඔබ වහන්සේ ශාරීරිකව වැඩම කරන්න. එවිට මගේ පුතා සුව වෙනු ඇත. ඒත් උන්වහන්සේ කියනවා මම ශාරීරික වෙන්න අවශ්‍ය නැහැ. ඔබ ලකුණු අරුම පුදුම දේවල් හොයන්න එපා. හැබැයි ඔබ විශ්වාස කරන්න යන්න ඔබේ පුතා සුව වෙලා ඇති. ප්‍රේමාන්තේනි, උන්වහන්සේව අදහගෙන විශ්වාස කරගෙන යද්දී මගදීම ඇහෙනවා ඔහුට දරුවා සුවපත් වුණා කියලා. එනිසා සංවිධානන් වහන්සේගේ වචනය කෙරෙහි අපි තබන විශ්වාසය අපේ ජීවිතේ පුදුමාකාර දුරක් අරගෙන යනවා. අපේ ජීවිතේ ගොඩාක් හැලහැප්පීම් වලින් බේරගෙන යනවා. අපේ ජීවිතේ පුදුමාකාර විදියට නිදහස් කරනවා. රාජ්‍ය නිලධාරියට තිබුණේ අත්දැකීම. ප්‍රේමාන්තේනි, බලන අවසානයේදී ඔවුන් අදහගත්ත අත්දැකීමත් එක්ක අපේ ජීවිතවල අපි අත්දැකීම් එකතු කරගනිමු. සංවිධානන් වහන්සේ කෙරෙහි තබන විශ්වාසය අපි ස්ථිර වෙන්නේ, ශක්තිමත් වෙන්නේ අත්දැකීම් තුළ පොහොසත් වුණොත් විතරමයි. එනිසා අද දවසේ දේව වචනය තුළ අපිට මතක් කරනවා දේව අත්දැකීම් හරහා, මිනිස්සු කියන දේවල් හරහා නෙවෙයි, දේව අත්දැකීම් හරහා පමණක් ස්වාමීන් වහන්සේව අදහ ගන්න, අඳුන ගන්න, උන්වහන්සේ තුළ ගොඩනැගින්න, වර්ධනය වන්න කියලා ජෙසු පිහිටයි. ආවේ ජීවනයම දෙන්නයි, වැඩි වැඩියෙන් දෙන්නයි, සෑම කල දිරිදෙන ඔබ බලයයි, මගේ දිවි ඔබ නතු වෙයි. ඔබ ඇති අය වෙත ජීවනයයි, නැති අය වෙත මරණේ. නොබියව නොසැලී සිටිනට සැමකල් කැඳවනු මගේ නම කියලා. මගේ ජීවනයම ඔබ වේ, ඔබ මගේ රැකවරණය වේ. ගැලවුම් මාර්ගය සත්‍යය ඔබමයි, සැබෑවයි සමිදේ සැබෑවයි.